ආයුබෝවන් කියලා පිළිගන්නවා සාදරයෙන් වෙනත වගේම Juniper IT Campus YouTube channel එකට. ඉතින් මේ ඔබ එකතු වෙලා ඉන්නේ c#.net මගින් පරිගණක වැඩසටහන් ලිවීමේ පාඨමාලාවේ 3 වෙනි කොටසත් සමගයි. ඊවර අවස්ථාවේදී අපි variable භාවිතා කරමින් අගයන් දෙකක එකතුව පමණක් ලබා ගන්න පුළුවන් සරල calculator එකක් නිර්මාණය කරා. අපි අද බලමු කොහොමද එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, ගුණ කරන්න කියන මේ ඔපරේෂන්ස් හතරම කරන්න පුළුවන් සරල කැල්කියුලේටර් එකක් නිර්මාණය කරන්න කොහොමද කියලා. මෙතෙන්දී ඕගොල්ලන්ට වේරියබල් එක නිර්මාණය කරන තැන කොතෙන්ද අපි නිර්මාණය කරන්න ඕන, ක්ලාස් එකේද එහෙම නැත්නම් ඉවෙන්ට් එකක් තුලද කියන එක ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් සුපුරුදු ලෙස මම මේකට ලේබල් කන්ට්‍රෝල් එකක් ගන්නවා. මේක මම ෆස්ට් වැලියු කියලා දෙනවා. ටෙක්ස්ට් බොක්ස් එක දැන් ලේබල් එක අපිට නම් කරගන්න අවශ්‍ය නැහැ ප්‍රිෆික්ස් භාවිතා කළා. මම ගියවර අවස්ථාවේදී ඒ කන්ට්‍රෝල් වලට ප්‍රිෆික්ස් එක භාවිතා කරමින් නම දෙන ආකාරය පැහැදිලි කරා. මම මේ දෙකම සිලෙක්ට් කරලා Ctrl C Ctrl V ෂෝට්කට් එක පාවිච්චි කරලා මෙතන මේ විදිහට පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන මම ලේබල් එක වෙනස් කරගන්නවා second value කියලා. මෙතන answer කියලා දෙනවා. ඕගලන්ට මේ properties වෙනස් කරන විදිහ, label එකේ text එක වෙනස් කරන විදිහ, ඒකට මොන property එකද පාවිච්චි කරන්න කියන එක අදහසක් නැත්නම්, ඒ කියන්නේ ඔබ මේ පාඩම මේ කොටසත් එක්ක සම්බන්ධ වුණා නම් කලින් අපේ පාඩම් අධ්‍යයනය කරන්න මෙන්න ඉල්ලා සිටිනවා. එතකොට මෙන්න මේ label සියල්ලම select කරලා properties window එකේ මම මේ font property ඉදිරියේ තියෙන මෙන්න මේ තිත් තුන බටන් එක click කරලා font එක විදිහට මම calibri ඒ වගේම bold font size එක 16ක් වගේ දෙන්නම්. දුන්නාම මේ ඉන්ටර්ෆේස් එක අපිට පැහැදිලිව පේන විදිහට හදාගන්න පුළුවන්. මේ ටෙක්ස්ට් බොක්ස් එකේ නම මම properties window එකෙන් වෙනස් කරනවා txt fval කියලා. ඒ වගේම දෙවනි ටෙක්ස්ට් බොක්ස් එක txt sval කියලා නම් කරනවා. මේ txt කියලා දෙන්නේ ඇත්තටම ප්‍රිෆික්ස් එක. ටෙක්ස්ට් බොක්ස් වලට දෙන්න ප්‍රිෆික්ස් එක. ලේබල් නම් lbl. ඊට පස්සේ ඕගලන්ට අදාළ කාර්ය අනුව කැමති නමක් භාවිතා කරන්න පුළුවන් ස්පේස් තියන්න නැතුව. මං ටූල් බොක්ස් එකෙන් බටන් කන්ට්‍රෝල් එක අරගෙන මේ විදිහට මේකේ මම Ctrl C Ctrl V පාවිච්චි කරලා මෙහෙම නැවතත් Ctrl V පාවිච්චි කරලා මේ විදිහට බටන්ස් අතර මෙහෙම හදා ගන්නවා. මේ ටික මම සිලෙක්ට් කරලා font property ඉදිරියේ සුපුරුදු ලෙස තිත්තුව බටන් එක ක්ලික් කරලා මෙතන calibri bold මෙතන දෙන්නම් 18 කියලා. හොඳයි. මේක ටෙක්ස්ට් එක මම නැවතත් සුපුරුදු ලෙස ටෙක්ස්ට් ප්‍රොපර්ටි පාවිච්චි කරලා ප්ලස් බටන් එක දෙනවා. ඊට පස්සේ මයිනස් බටන් එක දෙනවා. ඊට පස්සේ බෙදීම දෙනවා. ඊට පස්සේ මෙතන ගුණ කිරීම දෙනවා. මේ විදිහට අපිට ඉන්ටර්ෆේස් එක හදාගන්න පුළුවන්. ඕගලන්ට අවශ්‍ය නම් මේ බටන් උනත් නම් කරගන්න පුළුවන්. නමුත් කෙලින්ම කෝඩ් එකට සහභාගී වෙලා අවුට්පුට් එක පෙන්වන්නේ මේ ටෙක්ස්ට් බොක්ස් වල නිසා මම ටෙක්ස්ට් බොක්ස් ටික නම් කරගත්තා. ඕගලන්ට අවශ්‍ය නම් මේවත් btn කියලා කාර්යයට අනුව නම් කරගන්න පුළුවන්. හොඳයි. මේ එක බටන් ක්ලික් කරාම එකිනෙකට වෙනස් කාර්යයන් තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ ප්ලස් බටන් එක ක්ලික් කරාම මේ දෙකේ අගයන් දෙක එකතු කරලා answer text box එකේ පෙන්වන්න ඕන. ඒ වගේම මේ දෙකේ අන්තරය මේ බටන් එක ක්ලික් කරාම පෙන්වන්න ඕන text box එක තුල. answer text box එක තුල බෙදීමෙත් බෙදලා එන අගය, ගුණ කිරීමෙත් ගුණ වෙලා එන අගය. හොඳයි. මේක ඇත්තටම අපි පාවිච්චි කරන්න ඕන variables භාවිතා කරලා. මොකද අපිට ඕනනම් කෙනෙකුට හිතන්න පුළුවන් variable නැතුව අපිට අර කෙලින්ම අපි අර methods පාවිච්චි කරලා කෙලින්ම ලියන්න පුළුවන් කියලා. නමුත් පිළිගත් සහ සම්මත ක්‍රමවේදය තමයි variable භාවිතා කරන එක. ඒ වගේම තමයි variable වල අපිට ගොඩක් වෙලාවට ඒක memory location එකක් නිසා පසු අවස්ථාවකදී භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අන්න ඒකයි මෙතන විශේෂත්වය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ෆෝම් කිහිපයක් එක්ක වැඩ කරනකොට මේ අපි එක ෆෝම් එකයි තියෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී එක ෆෝම් එකක තියෙන ඒ variables අපිට අනිත් ෆෝම් එකේ භාවිතා කරන අවස්ථා වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මේ ඒ අගයන් මෙහෙම label එකක් තුල ස්ටෝර් කරලා තියාගන්නවට වඩා variable එකක් තුල තියාගන්න එක තමයි සම්මත ක්‍රමවේදය. හොඳයි. එහෙනම් මම ප්ලස් බටන් එක ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාම මේ තියෙන්නේ බටන් එක ක්ලික් කරාම වෙන්න ඕන කෝඩ් එක ලියන මෙතඩ් එක. එතකොට මේක ඇතුලේ තමයි අපි කෝඩ් එක ලියන්න ඕන බටන් 1 එක ඇතුලේ. එහෙනම් fl text box එකයි sl text box එකයි දෙන අගයන් ටික ස්ටෝර් කරගන්න සුපුරුදු ලෙස variable දෙකක් නිර්මාණය කරගන්න ඕන. ඒකට මම decimal
කියලා data type එක පාවිච්චි කරනවා දශම ස්ථානුත් ඒ ආකාරයෙන් මතක තබා ගන්න ඕන නිසා ඒ වගේම data type එක ඊළඟ variable එකක් decimal පාවිච්චි කරනවා fl2 කියලා. හොඳයි එහෙනම් දැන් අපි කරන්න ඕන fl මෙතන fl1 වෙන්න ඕන fl variable එකට අපි store කරගන්න ඕන decimal dot pass ඒ කියන්නේ මේ text box එකේ තියෙන සාමාන්‍ය text එකක් විදිහට තමයි අගේ store වෙන්නේ ඒක decimal විදිහට pass කරලා ගන්න. නැත්නම් ඕගොල්ලන්ට මෙහෙම කරන්නත් පුළුවන්. ওই දෙකම හරි convert to decimal කියලා ගන්න. එතකොට මම කියනවා txt fl එකේ text box එක මෙන්න මෙතන තියෙනවා trim කියලා. trim කියලා දුන්නාම වෙන්නේ ටෙක්ස් බොක්ස් එකේ අගේ ටයිප් කරනකොට වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් තියෙන ස්පේසස් තියලා තියෙනවා නම් ඒවා අයින් කරලා තමයි ගන්නෙ. එහෙනම් fl2 කියලා මම ගන්නම්. convert to decimal my txt sval.text.trim මේ විදිහට ගන්නවා. එහෙනම් මම කියනවා fval1 මොකද txt answer කියන එකේ පෙන්නන්න ඕන text box එකේ මොකද්ද text property අපිට පුළුවන් යම්කිසි දෙයක් පෙන්නන්න හැමතිස්සෙම fval plus fval2 හැබැයි මෙහෙම තිබ්බොත් error එකක් එනවා මොකද text box එක තුල මේ decimal දශම ස්ථාන සහිත අගයක් store කරගන්න බෑ ඒක සාමාන්‍ය string එකක් text එකක් බවට පරිවර්තනය කරලා තමයි store කරන්න වෙන්නේ ඒකට toString කියන method එක අපිට පාවිච්චි කරන්න වෙනවා හොඳයි දැන් අපි ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු කම්පයිල් කරලා බලමු මේ ලියලා තියෙන විදිහටම අවුට්පුට් එක අපිට එනවද කියලා මම 12යි 15යි දුන්නොත් අපිට 27යි කියලා ගන්න පුළුවන් 12.3යි 15.2යි කියලා ගත්තොත් මෙතන 27.5යි කියලා ගන්න පුළුවන් එතකොට දැන් ප්‍රශ්නේ තමයි මේ variable ටිකත් අපිට හදා ගන්න වෙනවා මේ එක තුල මොකද මේ අපි මේ මෙන්න මෙතන button 1 click එක method එක තුල තමයි මේ variable ටික හදලා තියෙන්නේ. එතකොට මේවා අපිට access කරන්න බෑ. ඔයගලන්ට පේනවා ඇති මෙතන fl කියලා type කරාට අපිට ඒක access කරන්න බෑ. ඒක මේ ලියලා තියෙන method එක ඇතුළට තමයි يعني පරිගණක මතකයේ store කරත් access කරන්න පුළුවන් මේ button 1 click කියන method එකේ විතරයි. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ ටික මේ විදිහටම හදාගෙන මෙතෙන්ට copy කරලා මෙතන වෙලා යන නිසා තමයි මම copy කරේ. අපි අඩු කිරීම නම් අඩු කිරීම කියලා දෙන්න පුළුවන්. නමුත් මෙන්න මේක තවමත් අපිට තේරුමක් නැහැ මේක ඇතුලේ variable දෙකක් හදන එක. මොකද ඒක නැවත නැවත repeat වීමක්. එහෙනම් අපිට මේ හවුලේ භාවිතා කරන්න අවශ්‍ය වෙනවා මේ variable ටික. මොනවද හවුලේ භාවිතා කරන්න වෙන්නේ? එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම. මෙන්න මේ කියන buttons හතර තුන. මේ controls හතර. මේ controls හතරම තියෙන්නේ බලන්න අපි namespaces කියලා කියන්නේ අපි application එක හදනකොට ඒ application එකට පොදුවේ දෙන නම. නැත්නම් අපි කිව්වොත් අපේ program එකේ සම්පූර්ණ එක area එක නියෝජනය වෙන නම තමයි මේක. ඒක ඇතුලේ අපි form 1 කියලා අපි අලුතෙන් Windows form එකක් එනවා අපිට automaticallyම Windows form කියන application එක ඒ type එක තේරුවට පස්සේ interface එක design කරන්න අපිට form එකක් එනවා. මෙන්න මේ form එක ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙනවා public partial class form 1 inherit කරන form. මේවා අපි ඉස්සරහදී object oriented වල කතා කරනවා. සරලව හිතන්න මේ form එක ඇතුලේ තමයි මේ සියලුම controls වල method initialize වෙලා තියෙන්නේ. එහෙනම් අපි කෙලින්ම වෙන මෙතන මේක අපි කියනවා class එක ඇතුලේ. මේ class එක ඇතුලේ මේ විදිහට variable දෙක call කරොත් මොකද වෙන්නේ අපිට ඕනෑම තැනක බලන්න මේ හැම තැනකම තියෙන errors ටික නැති වෙලා ගියා. එහෙනම් මේ කෙලින්ම class එක ඇතුලේ මේ variables use කරන්න පුළුවන් වෙනවා. කියන්නේ එතකොට මේ control ඕන එකක් ඇතුලේ මේවා හවුලේ භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලිව වැටහෙන්නේ නැති. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ මේක පවරා ගැනීමට අදාළ ටික විතරයි ලියන්න තියෙන්නේ. ලියලා ඊට පස්සේ ඒක අවශ්‍ය ආකාරයට භාවිතා කරන තැන මෙන්න මෙතන අපිට වෙනස් කරා නම් හරි එකතු කියන්නේ අපි calculation type එක මොකක්ද කියන එක වෙනස් කරා නම් හරි. හොඳයි. අපි දැන් ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු. එහෙනම් මම 12 13 25යි ඍණ 1යි
මෙන්න මෙච්චර ප්‍රමාණයක් එනවා බෙදුනහම මේ දශම ස්ථාන අවශ්‍ය විදිහට අඩු කරගන්න ඒවා අපි ඉස්සරහදී කතා කරමු ප්‍රායෝගික ඇප්ලිකේෂන්ස් වලදී මට දැනට උගන්වන්න ඕන ඔයගලන්ට මේ උදාහරණ මගින් මේ තියරි සිද්ධාන්ත කොටස් ටික ඔලුවට යන විදිහ ගුණ කරාම මෙන්න මේ විදිහට ලැබෙනවා හොඳයි එහෙනම් ඔයගලන්ට දැන් පැහැදිලි වෙන්න ඇති variables කුමන ස්ථානයකද අපි භාවිතා කරන්න ඕන කියලා ප්‍රෝග්‍රෑම් එකේ ඒ අවශ්‍යතාවය අනුව උදාහරණයක් විදිහට ඒ variable එක හැමතිස්සෙම ඒ control එක එහෙම නැත්නම් method එක ඇතුලේ පාවිච්චි වෙනවා නම් අපිට ඒ variable එක method එක ඇතුලේ call කරාට ගැටලුවක් නැහැ. නමුත් මේ controls එහෙම නැත්නම් methods කිහිපයක් තුල පාවිච්චි වෙනවා නම් අපිට කෙලින්ම class එක තුල මේ විදිහට call කරගන්න අවශ්‍ය වෙනවා. මේ variable එකක් නිර්මාණය කළ යුත්තේ ඇයි? අත්‍යවශ්‍යම කළ යුත්තේ ඇයි කියන එක තේරුම් ගන්න අපි ටිකක් ඉන්ටරෙස්ටිං වැඩසටහනක් නිර්මාණය කරමු. මේක මේ Windows මෙහෙයුම් පද්ධතියේ තියෙන කැල්කියුලේටර් එකට බොහෝ දුරට සමානයි. මේකෙදි වෙන්නේ මේ බටන් ක්ලික් කරනකොට අපිට මෙන්න මේ අගයන් ටෙක්ස්ට් බොක්ස් එක තුල පෙන්වන්න ඕන. ඒ වගේම තමයි යම්කිසි අගයක් අපි 78 කියන එක මේ බටන් ආධාරයෙන් ටයිප් කළා එකතු කිරීමේ බටන් එක ගිහුවහම ඒ අගය මතක තියාගන්න ඕන. හේතුව මෙන්න මෙතන ඊළඟ අගය ටයිප් කරන්න ඒ දීලා තිබුණු අගය හිස් වෙන නිසා. එතකොට ඊට පස්සේ අගයක් දීලා අපි සමාන ලකුණ සහිත බටන් එක ක්ලික් කරොත් ඒ මතක තබාගත්තු කලින් මතක තබාගත්තු අගයයි දැන් ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන අගයයි එකතු වෙලා පෙන්නන්න ඕන. හැබැයි අඩු කිරීමේ බුවොත් අඩු වෙලා පෙන්නන්න ඕන. බෙදීමේ බුවොත් බෙදෙන්න ඕන. ಗುಣ කිරීමේ බුවොත් ಗುಣ වෙලා ඉන්න ඕන. ඔක තමයි මූලික දේ. හොඳයි. එහෙනම් මේ එක එක බටන් ක්ලික් කරාම අපිට ටෙක්ස්ට් බොක්ස් එක තුල පෙන්නන්න ඕන නම් මම මේ txt output කියලා ටෙක්ස්ට් බොක්ස් එක නම් කරගත්තා. එහෙනම් මම මෙතන දෙනවා txt output.txt එක සමානයි මෙතන ඩබල් කෝට් දෙන්න ඕන මොකද මේක ස්පෙෂල්ලි අපි පෙන්වන්න දෙයක් නිසා ඩබල් කොටේෂන් ඇතුලේ හොඳයි දැන් මම එක කියලා දුන්නොත් එක විතරයි පෙන්වන්නේ හැමතිස්සෙම ටෙක්ස්ට් බොක්ස් එකේ එක කියන එක පෙන්නනවා ඉවෙන්ට් එක ඉවරනත් සමග මේ ටෙක්ස්ට් බොක්ස් එකේ නැවත එක පෙන්නනවා එහෙමනේ මේ එක තියනකොට ඒකට එකතු වෙලා පෙන්වන්න ඕන එහෙනම් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට මේ කියන්නේ ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන අගයට තවත් ටෙක්ස්ට් බොක්ස් එකේ පෙන්වන්න ඕන ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන අගයට තවත් එකක් එකතු වෙලා කියන එක. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දිගටම එක පෙන්නනවා. නැත්තම් ඕගොල්ලන්ට මෙහෙම කරන්නත් පුළුවන්. ඔක ඇත්තට තේරුන්නේ නැහැ වගේ නම් ඔකට සරලව මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. txt output එකේ පෙන්නන්න ඕන text box txt output එකේ දැනට මොනවා හරි තියෙනවා නම් අන්න ඒකට එකක් එකතු වෙලා. හරිද? මෙන්න මේ විදිහට C# වල මෙන්න මේ විදිහට තමයි ගොඩක් වෙලාවට අපි ලියන්නේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ text box එක තියෙන අගයට නැවතත් text box එකේ දැන් තියෙන අගයත් එකතු වෙලා එකතු වෙන්න ඕන එක කියන එක. ඒක තමයි මෙතනින් අදහස් කරන්නේ. හොඳයි. ওই ටිකම අපි copy paste කරලා ඊළඟ ඒවටත් අපි දාගමු. වෙලා යන නිසා අපි නැවත නැවත ටයිප් කරන්නේ නැහැ. හොඳයි අපි මේ විදිහට මෙහෙම 8 කියන එක සහ හොඳයි. ඒ වගේම බිඳුව කියන එකටත් මම මේ විදිහට දෙන්නම්. බිඳුව කියලා. දශම විතරක් මම දෙන්නම් මේ විදිහට. හොඳයි. දැන් අපි බලමු වැඩසටහන ධාවනය කළා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. ඔහොම දෙන්න පුළුවන්. කැල්කියුලේටරේ දකුණු පැත්තේ නම් වම් පැත්තට තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේක අගයන් අපි යන්න එතකොට මේ right to left කියන එක yes කරන්න. එතකොට වම් පැත්තේ දකුණු පැත්තේ නම් වම් පැත්තට යන විදිහට තමයි මෙහෙම අගයන් ටික එන්නේ. ඔයගලන්ට පේනවා ඇති. හොඳයි. එහෙනම් මේ එක එක බටන් ක්ලික් කරලා දෙන මේ ටෙක්ස්ට් බොක්ස් එකේ අගය එකතු කිරීමේ බටන් එක ක්ලික් කරාම මතක තබා ගන්න ඕන මොකද හිස් වෙලා තවත් අගයක් මේ ටෙක්ස්ට් බොක්ස් එකෙන් සඳහන් කිරීමට. එහෙනම් මේ අගය කොහෙද තියාගන්නේ? එහෙනම් අපිට අනිවාර්යයෙන්ම variable එකක් නිර්මාණය කරන්න වෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් මේක ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් කියලා.
ලේබල් එක හරි මොකක් හරි. හැබැයි මේ output එක වෙනම form එකක පෙන්නනවනම් අන්න එතකොට අපි ගොඩක් වෙලාවට අපිට variable පාවිච්චි කරන එක හොඳයි. ඒකත් අපි බලමු. එහෙනම් දැනටම මේකම මේ ටෙක්ස්ට් බොක්ස් එකෙන් පෙන්වන්න නිසා ගැටලුවක් නැහැ. එහෙනම් අපි කරන්න ඕන ප්ලස් බටන් එක ක්ලික් කරාම මුලින්ම අපි හදා ගන්න ඕන ෆෝම් එකේ ක්ලාස් එකේ මම ලියනවා t decimal mval කියලා variable එකේ නම දෙනවා. එහෙනම් මම කියනවා එකතු කිරීම බටන් එක ගිහුවාම mval කියන variable එකේ store කරගන්න ඕන decimal.pass ඔයගලන්ට අර විදිහට ලියන්න පුළුවන්. convert to කියලා එහෙම ඊට පස්සේ ඊළඟගේ දෙන්න ඕන නිසා මම txt output එකේ .text එක හිස් කරනවා. හිස් කරලා හැබැයි ඔතන curse එක අයින් වෙනවා. නැවතත් user curse එක manually තියන්න නැති වෙන්න automaticallyම curse එක text box එක තියන්න අපි මෙතන focus කියන method එක පාවිච්චි කරනවා. දැන් බලන්න මොකද වෙන්නේ. අපි කෙලින්ම class එක තුල variable එක හදපු නිසා මේ 78 කියලා එවුවාම plus button එක එවුවාම මේක අයින් text box එකෙන් අයින් වෙනවා ඊළඟ අගය දෙන්න මේ විදිහට. හැබැයි මේක variable එකේ මතකේ තියෙනවා වැඩසටහන ඉවත් වෙනකොට තමයි මතකෙන් ඉවත් වෙන්නේ. මොකද අපි කෙලින්ම class එක තුල නිර්මාණය කරපු නිසා. එහෙනම් මේකම තමයි ඇත්තටම කවුරු හරි අඩු කිරීමේ බටන් එක බුවොත් වෙන්නත් ඕන. ඒ වගේම බෙදීමේ බටන් එකෙත් ඒ වගේම ගුණ කිරීමේ බටන් එකෙත්. හොඳයි. එතකොට යම් කිසි කෙනෙක් මේ සමාන බටන් එක එබුවාම ඊට කලින් ක්ලික් කරලා තිබුණේ එකතු කිරීමද? ඒ කියන්නේ දෙවන දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි මෙතන දෙනවා 78 කියලා. දීලා මේ බටන් එක එබුවාම ඒක variable එකේ මතක තියා ගන්නවා 78. ඊළඟ අගේ දීලා සමාන බටන් එක එබුවාම අපි දන්නේ නැහැ කලින් එකතු ඔබලා තිබුණේ එකතු කිරීමද කියලා. අපි දන්නවා වැඩසටහන දන්නේ නැහැ. මොකද ක්ලික් කරලා ඉවර වෙලා තියෙන නිසා. එහෙනම් ඒකට හේතුව අඩු කිරීමේ බටන් එක ගිහුවම වෙනම කැල්කියුලේෂන් එකක්. බෙදීමේදී ಗುಣ කිරීමේදීත් එහෙමයි. එහෙනම් මේ බටන් එක අඳුනා ගැනීමේ ක්‍රමවේදයක් අපිට තියෙන්න ඕන. ඒකට අපිට පුළුවන් මේ වගේ වැඩක් කරන්න. අපි කරන්නේ කෙලින්ම හදනවා මෙතන variable එකක් තව එකක් string cal type කියලා මම දෙන්නම් calculation type එක කියලා. එහෙනම් මම කියනවා මේ එකතු කිරීමේ බටන් එක ගිහුවම මම කියනවා මෙතන cal type එක වෙන්නේ cal type එකේ මම store කරගන්නවා මොකද්ද මෙන්න මේ ධන කියන ලකුණක්. මේ ධන කියන ලකුණෙන් තමයි අපි අඳුනගන්නේ මේ බටන් එක එබුවයි කියලා. මොකද මේ බටන් එක එබුවාම cal type එකේ store වෙන්නේ මේ ධන කියන ලකුණ string එකක් විදිහට text එකක් විදිහට. අඩු කිරීමේ බටන් එක බුවොත් අඩු කිරීමේදී ධන නෙමේ ඍණ කියන එක තමයි cal type එකට යන්නේ. බෙදීමේදී අපි cal type එකට යන්නේ බෙදීම. මොකද අපි ඔය අවස්ථාවකදී ක්ලික් කරන්න පුළුවන් මෙතනින් එක බටන් එකක් විතරයි. සමාන බටන් එක ඔබද ඊට කලින් ඔබලා තියෙන්න පුළුවන් මේ කියන එක බටන් එකක් විතරයි. ඒ ඕනෑම බටන් එකක් ක්ලික් කරොත් ඊට අදාළ සංකේතය තමයි මේ cal type කියන variable එක තුල තැන්පත් වෙන්නේ. පැහැදිලි ඇති. එහෙනම් සමාන බටන් එක ක්ලික් කරද්දී අපිට තර්ක කරලා බලන්න වෙනවා cal type එකේ තියෙන එකතු කිරීමද අඩු කිරීමද බෙදීමද ಗುಣ කිරීමද කියලා. මේ ස්ටේට්මන්ට් එක කරන්න යන ස්ටේට්මන්ට් එක ඕගලන්ට ඉස්සරහට පැහැදිලි කරනවා. ඒ කියන්නේ මුකුත් හිතන්න එපා. if එකේදී මම ලියනවා if කියලා කියන හැමතිස්සෙම තර්කයක් අපි බලනවා. මෙහෙමද කියලා. මෙහෙම වුණොත්ද කියන එක. තර්කයක් තමයි මේ බලන්නේ. එහෙනම් මම කියනවා tx මෙතන cal type කියන එකේ බලන්න කියනවා තියෙන්නේ ධන ලකුණද කියලා. හොඳට මතක දාන්න මේ cal type එකේ තියෙන්නේ ධන ලකුණද. මෙතන සමාන ලකුණු දෙකක් දාන්නේ කම්පෙයාර් කරන නිසා. එකක් දැම්මොත් මෙතන වෙන්නේ assign කිරීමක් වෙන්නේ. ඒ කියන්නේ cal type එකට නැවතත් plus button එක plus කියන text එක store වීමක් තමයි වෙන්නේ. ඒ නිසා තමයි සමාන ලකුණු දෙකක් දාලා අපි මේ එහෙමද කියලා බලන්නේ. මේක අපි ඉස්සරහදී පැහැදිලි කරන ස්ටේට්මන්ට් එක දැන්ට මේක බලා ගන්න මේ ඇප්ලිකේෂන් එක හදන එක විතරක් මට අවශ්‍ය වුණේ ඕගොල්ලන්ට මේ variable එකක් අනිවාර්යයෙන්ම සකස් කරන්න ඕන වෙනවා නේද කියන එක. එහෙනම් මෙතන txt output text එකේ මම කියනවා මොකද්ද? වෙන්න ඕන මොකද්ද? mem val අපි මොකක්ද දුන්නේ? මුලින්ම මෙතන දෙන්න ඕන මෙතන මේ විදිහට අපිට දෙන්න වෙන්නේ. මොකද mem අපි variable එකේ දුන්නේ mval කියලානේ. mval නේ මුලින් දෙන්නේ mval
දැනට මොකක්ද txt output text එක තියෙන අගය ගන්න කියලා. එහෙනම් මොකද කරන්න ඕන? මෙද semicolon දාන්න ඕන. මෙන්න මේක අපිට convert කරගන්න වෙනවා. to decimal txt දැන් text box එකේ තියෙන අගය. හැබැයි අපිට මේ ටික මෙහෙමම to string කරන්න වෙනවා text box එකේ අපිට පෙන්වන්න බැරි නිසා. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඕගලන්ට මේක. එහෙනම් ඔහොම නොවේ නම් හදිසියෙවත් ඔහොම ඔය බටන් එක ක්ලික් කරලා නොතිබුණේ නම් else if එකේදී අපි ලියන්න ඕන මොකද cal type එක අඩු කිරීමද තියෙන්නේ කියලා. එහෙම අඩු කිරීම නම් අපි මොකක්ද කියන්නේ txt output එකේ .text එක සමානයි මොකද්ද memory eval variable එකේ මතක තියාගත්තු අගයෙන් අඩු කරන්න ඕන දැන් text box එකේ තියෙන අගය. එහෙමත් නොවේ නම් අපි මේක else if කියලා ගන්න. else if එහෙම නැතුව නම් එහෙනම් බෙදීමද කියලා බලන්න කියනවා. බෙදීම නම් මොකද්ද වෙන්නේ? මෙතන calculation මේ type එක විතරයි වෙනස් වෙන්නේ. ඒ වගේම ಗುಣ කිරීමේදී else if දාලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් else කියලාම ලියන්නත් පුළුවන්. මොකද else කියලා කියන්නේ ඉහත සඳහන් සියලුම අවස්ථාවක් නොවේ කියන එක. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මෙතන ඔය symbols තුන ඇරෙන්න තියෙන්නේ ಗುಣ කිරීම නිසා අපිට මේ විදිහට ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති මම මේ කරේ මොකද්ද කියලා. දැන් අපි බලමු. 78 එකතු කිරීම 12 90 අඩු කිරීම 6 56 ගුණ කිරීම 3 ඔය විදිහට අපිට උත්තර ගන්න පුළුවන් මෙහෙම. මට පේනවා ඇති සමාන බටන් එක ඔබලා. හොඳයි. එහෙනම් ඕගලන්ට පැහැදිලි වෙන්නේ නැති මේ Windows calculator එක නිර්මාණය කිරීමෙන් variable එකක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයිද කියලා. හොඳයි. ලබන සතියේත් අපි variable ගැන තව දුරටත් කතා කරමු. මේක එක data types වලින් වෙනස් වෙන්නේ කොහොමද සහ ඒක එකට data types භාවිතා කරලා අපි ප්‍රායෝගිකව application නිර්මාණය කරමු ගැනීමෙන් ඒ සිද්ධාන්ත කොටස් ඉගෙන ගනිමු. හොඳයි. එහෙනම් අපි ඊළඟ කොටසින් නැවත හමු වෙමු.